සුබ සන්ධ්‍යාවක් මේ මොහොතේ වෙස්ලි ක්‍රීඩාංගණයේදී නිමාවටපත් වුණා ක්‍රිකට් ලීග් ලංකාවේ ප්‍රධානම කාන්තා පාසල් 4ක ක්‍රීඩිකාවන් උග්‍ර සටනක නියුණා මෙම වෙස්ලි ක්‍රීඩාංගණයේදී මා යොමු වෙනවා දැන් එහි ජයග්‍රාහිකාව දෙසට අද දින උදේ සිට ඉතාමත්ම තියුණු තරඟ වලින් ජයග්‍රහණය කරමින් අවසන් තරගයේ ජයග්‍රහණය කොට මාසල සිටින බිෂොප් විද්‍යාලයේ කණ්ඩායම් නායිකා මා යොමු වෙනවා මේ මොහොතේ කණ්ඩායම් නායිකාවකින් ජයග්‍රහණය පිළිබඳ කරුණු විමසන්නට මාත යොමු වෙනවා. අපිට ගොඩක් සතුටු දවසක් ගොඩක් මහන්සි වුණා මේ තරගයේ ජයග්‍රහණය කරන්න. හැමෝම එකතු වෙලා හැමෝගේම මහන්සියෙන් කරා. ගොඩක් සතුටුයි අපි මාස 6ක් තිස්සේ වගේ මේක ප්ලෑන් කරා. ඒත් අපි කොහොම පොළවල් හතරම ඒ කියන්නේ ලේඩීස් කොලෙජ් එක මෙතනිස් කොලෙජ් අපි ඔක්කොම එකතු වෙලා තමයි මේක නව මුවරේ සාමාන්‍ය එක කණ්ඩායමේ ස්කූල් එකකින් මේ ඕගනයිස් කරන මේක කොහොම එකතු වෙලා ගොඩක් අයවම සතුටුගත්තා. ගොඩක් සතුටුයි මේක ජයග්‍රහණය කරා. මා කැමති තවත් මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට ඔබ කිසියම් විශේෂ ක්‍රම සහ විදි අනුගමනය කරාද කණ්ඩායමට? අපි මුලදී එක මැච් එකක් කරා. සැරදුනා. දෙකක් මේ ළඟට ගිහිල්ලා මේ සැරදුනා ඊළඟට 5 වුණා. ඊපස්සේ අපි අපේ වැරදි ටික අඳුනාගෙන අවශ්‍ය දේවල් පිළිගන්න ටික හදාගත්තා. අපි හද කණ්ඩායමක් කියලා අපි දන්නවා ඒ විශ්වාසයත් එක්ක තමයි අපි සෙමි ෆයිනල් එකටයි ෆයිනල් එකටයි ගියේ. ස්තුතියි බිෂොප් විද්‍යාලයේ කණ්ඩායම් නායිකාවට මා ස්තුතිවන්ත වෙනවා අදහස් දැක්වීම පිළිබඳ මේ ජයග්‍රාහී මොහොතේ මම අත්පොරාලේකදී මාමංකාරී නිවුස් වෙනුවෙන් වෙස්ලි ක්‍රීඩාංගණයේ සිට ස්තුතියි සුබ සන්ධ්‍යාවක්.